අපි උදෙන්ම පුංචි ගමනක් යන්නේ මල් ටිකක් කඩාගෙන කිරි ආරෙම හදාගෙන අපේ පුංචි පුතාට අද දවසට මාස 3 සම්පූර්ණ වෙනවා. ඉතින් එයාව මුලින්ම එළියට එක්කන් යනවාද අපි ආව එක්කන් යන්නේ රුවන්වැලි සෑයටයි ජයශ්‍රී මහ බෝධියටයි. ඉතින් දැන් වෙලාව උදේ 6:00ට විතර. අද පාරෙත් සෙනඟ හිටියේම නැහැ. සිකුරාදා දවසක් නිසා වෙන්නේ නැති අද ලොකුවට සෙනඟ හිටියේ නැහැ. ඉතින් එතකොට හරි ලේසි වන්දනා කරගන්න. ජනවාරි මාසේ නිසා උදේ 6:00 කියන්නේත් ඉතින් ගොඩාක් පින්නයි. ඒ වුණාට වැඩි කල් දැම්මේ නැහැ. හරියටම මාස 3 සම්පූර්ණ වුණ දවසටම අපි මේ විදිහට බබාව අරගෙන ආවා. මගේ ලොකු බබාට නම් මම මෙතෙන්ට බාර වෙලා තිබුණා. ඒ කියන්නේ ජයශ්‍රී මහ බෝධියට බාර වෙලා තිබුණා. ගොඩක් දේවල්. ඉතින් එතකොට ඒවා එතන ඉන්න කපු මහත්තයන්ට දීලා සෑහෙන වෙලාවක් යනවා ඒ බාරය ඔප්පු කරන්න පොලිමේ ඉඳලා. ඉතින් මේ සැරේ මම කිසිම දෙයක් එහෙම බාර වුණේ නැහැ. මම ඒ නිසා කිරි ආහාර හදාගෙන මල් පහන් සුවඳ කූරු ඒ ටිකත් හදාගෙන මෙතෙන්ට විතරක් ඇවිල්ලා වන්දනාමාන කරා. පොලිමේ ඉඳලා කපු මහත්තුරු හම්බ වෙන්න ගියේ නැහැ. ඊට පස්සේ අපේ සුදු පුතාගේ කකුල් දෙක මුලින්ම මේ විදිහට වැලි මළුවේ තිබ්බා. අද තමයි ආ මුලින්ම මේ විදිහට කකුල් දෙක බිම තිබ්බේ. ඊට පස්සේ අපි එහෙමම රුවන්වැලි සෑයට ගියා. මීට අවුරුදු 3කට කලින් අපි මේ විදිහට අපේ ලොකු බබත් චූටි කාලේ අරගෙන ආවා. ඒ වුණාට ඒවේ ෆොටෝ එකක්වත් නැහැ. ඉතින් මම මේ වීඩියෝ එක මේ විදිහට අප්ලෝඩ් කරන්න හේතුවේ ඒකයි. මේක කවදා හරි ඒගොල්ලන් ලොකු වෙලා බලද්දි සතුටු වෙන්නේ. රුවන්වැලි මහා සෑය කියන්නේ ගොඩාක් අනුවස් තියෙන තැනක්. ඉතින් දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මෙතෙන්ට පුළුවන් හැම වෙලාවෙම එන්න. ඇත්තටම මෙතන අනුවස් තියෙනවා. ඉතින් අපි චූටි පැටියවත් අරගෙන රුවන්වැලි සෑය වටේ මේ විදිහට ගියා. මම ප්‍රාර්ථනා කරනවා අපේ කිරිසිහින මේ විදිහට සැබෑ වුණා වගේම කිරිසිහින බලාපොරොත්තුෙන් ඉන්න හැම අම්ම කෙනෙක්ගෙම කිරිසිහින සැබෑ වෙන්න කියලා. ඉතින් වීඩියෝ එක බලුවට ගොඩාක් ස්තුතියි.